බුදුරජාණන් වහන්සේගේ එම ත්‍රිමංගල්‍ය සිංහල බෞද්ධ අපට ඉතා වැදගත් ආගමික උත්සවයක්. දුකින් පෙළෙන සියලු සත්වයා වෙනුවෙන් සම්බුද්ධත්වය පසක් කළ උන්වහන්සේ අපට උගන්වා ඇති පාඩම් තම ජීවිතයෙන්ම දී ඇති ආදර්ශයන් අනන්තයි අප්‍රමාණයි පින්වතුනි. ජාතක කතා මගින් ගාථා ධර්මයන්ගෙන් උන්වහන්සේ අපට තේරුම් කර දුන්නා මේ ලැබූ මනුෂ්‍ය ආත්මය අර්ථවත් ලෙස ධර්මානුකූලව ගත කරන්නේ කෙසේද යන්න වග. උන්වහන්සේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ විශේෂඥයෙක් නොවේ. කිසිදු විෂයක් පිළිබඳව උපාධිධාරියෙකුත් නොවේ. උන්වහන්සේගේ විශ්වවිද්‍යාලයක් නැති වුණාට සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරා ස්වෝත්සාහයෙන් ලබාගත් සර්වඥ උපාධියක් තිබුණා උන්වහන්සේට. සියලු දේම මනා නුවණකින් වටහාගෙන සිටි තථාගතයන් වහන්සේ දෙන ලද අර්ථ ධර්ම මත තමයි ලිච්ඡවි රජදරුවන් කොසොල් බිම්බිසාර වගේ රජවරු එදා තම තමන්ගේ රටවල් පාලනය කළේ. ඒ නිසා ඒ රටවල් දියුණු බැබළුණු. ඇත්ත වශයෙන්ම සමෘද්ධිය, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය නියත වශයෙන්ම පැවතුනේ ඒ රටවල් වල. අපි ශ්‍රී ලංකා ද්වීපයේ උන දේවානම්පියතිස්ස, දුටුගැමුණු, පරාක්‍රමබාහු, වලගම්බා, ගජබා, විජයබාහු, මහසෙන් ආදී එදා රජවරු රට පාලනය කළේ බුද්ධ ධර්ම ප්‍රතිපදාවක් අනුවයි පින්වතුනි. අපිටම ආවේනික සංස්කෘතියක්, සભ્યත්වයක්, සදාචාරයක් ගොඩනැගුවා. අහස උසට දාගැබ් චෛත්‍ය ඉදි වුණා. මහා සාගර වැනි ජලාශය ඉදි වුණා. එදා අපේ රට බැබළුණා යහපත් පාලකයෝ නිසා. අද අපේ රටට එවැනි ආලෝකයක් ලැබෙමින් පවතින්නේ යහපත් පාලකයෙක් යටතේ අපි නැවතත් හුස්ම ගනිමින් සිටින නිසායි. නමුත් පින්වතුනි, යහපත් පාලකයෙකු සිටිය පමණින් බෑ රටක් දියුණු කරන්න. රටවැසියන්ටත් තියෙනවා ඒ සඳහා